අධ්‍යයනයක් මම වෛද්‍ය උදායි ගුණවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය අවසන් කරලා මේ වසරේ නොවැම්බර් මාසයේ සීමාවාසික පුහුණුව සඳහා එක්වීමට නියමිතව ඉන්න කණ්ඩායමේ අපේ කණ්ඩායමේ ආසන්න වශයෙන් 1000ක් 1200ක් පමණ වෛද්‍යවරුන් පිරිසක් එකවර නොවැම්බර් මාසයේදී සීමාවාසික පුහුණුව සඳහා එක් වෙනවා. මූලික වශයෙන් මම පැහැදිලි කරන්නම් සීමාවාසික වෛද්‍යවරයෙකුගේ කාර්යභාරය මොකක්ද කියන එක. සීමාවාසික වෛද්‍යවරයා තමයි සාමාන්‍යයෙන් වාට්ටුවේ පැය 24ම රාජකාරිය නියැලලා ඉන්න වෛද්‍යවරයා. ඒ වගේම යම්කිසි රෝගියෙක් රෝහලට පැමිණියාම මුලින්ම වාට්ටුවකට ඇතුල් කරාම මුලින්ම එම රෝගියව පරීක්ෂා කරලා බලන්නේ මේ සීමාවාසික වෛද්‍යවරයා. සීමාවාසික වෛද්‍යවරයා පරීක්ෂා කරලා බැලීමේ මේ රෝගියව පරීක්ෂා කරලා බැලීමේදී ඒ රෝගියාගේ සායනික ඉතිහාසය සහ රෝගියාගේ ඒ රෝගී තත්ත්වය පිළිබඳ ප්‍රශ්න අසන්න ඕනේ. රෝගියාගෙන් ප්‍රශ්න කරලා දැනගන්න ඕනේ ඒ රෝගියාට ඇති වෙලා තියෙන රෝගී තත්ත්වය මොකක්ද කියන එක. උදාහරණයක් විදිහට කියනවා නම් අපි හිතමු පපුවේ අමාරුවක් හැදිලා ලෙඩෙක් එනවා නම් ඒ ලෙඩාගේ පපුව අමාරුව හැදිලා තියෙන්නේ හදවතේ ප්‍රශ්නයක් හින්දාද නැත්නම් ආමාශයේ ප්‍රශ්නයක් හින්දාද ඒ යවට වෙනත් ඉන්ද්‍රියක ප්‍රශ්නයක් හින්දාද කියන එක අපි ප්‍රශ්න කරලා දැන් මේ ප්‍රශ්න කරලා හොයා ගන්න ඕනේ. ඒකට එතකොට ඔබට ඒ කියන දේෙන් තේරෙනවා ඇති ඒ ප්‍රශ්න කිරීම සඳහා ඒ සායනික ඉතිහාසය ලබා ගැනීම සඳහා භාෂාව රෝගියා සමග කමියුනිකේෂන් කරන එක, ඒ කියන්නේ sannivedanaය කොයිතරම් වැදගත්ද කියන එක. ඒ වගේම ගොඩක් හදිසි අවස්ථාවලදී සීමාවාසික වෛද්‍යවරයාට එවනවා HO stat කියලා සීල් එකක් ගහලා. ඒ කියන්නේ වහාම සීමාවාසික වෛද්‍යවරයා විසින් එම රෝගියාව පරීක්ෂා කර බැලිය යුතුයි කියලා. ඒ කියන්නේ එහෙම සීල් එකක් ගහලා ආවොත් පැය භාගයක් ඇතුළත සීමාවාසික වෛද්‍යවරයා එම රෝගියාව පරීක්ෂා කළ යුතුයි. ඒ වගේ අවස්ථාවක භාෂාවේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් එම රෝගියාව පරීක්ෂා කිරීමට සහ රෝගය හඳුනා ගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ පවත්වා ගැනීම සඳහා සීමාවාසික වෛද්‍යවරුන්ගෙන් අතිවිශාල කාර්යභාරයක් සිදු වෙනවා. ඔවුන් තමයි Tamanට ඉහළින් ඉන්න වෛද්‍යවරයාට වෛද්‍යවරුන්ට, ඒ කියන්නේ සීනියර් ડોක්ටර්ස්ලාට, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයාට රෝගියාගේ සායනික ඉතිහාසය පැහැදිලි කරලා දෙන්නේ මූලික කරුණු ටික ලබා දෙන්නේ සීමාවාසික වෛද්‍යවරයා. ඉතින් සීමාවාසික වෛද්‍යවරයාට භාෂාවේ ප්‍රශ්නයක් ඇති වුණොත් කොහොමද එම රෝගියාගේ තියෙන රෝග නිදානය රෝග තත්ත්වය හඳුනා ගැනීම හෝ රෝග තත්ත්වය තමන්ගේ සීනියර්, ඒ කියන්නේ තමන්ගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට පැහැදිලි කරන්නේ. මේ අරමුණු මේ ඇති වෙලා තිබුණ පහුගිය මීට අවුරුදු 3කට කලින් ඉඳන් ඇති වෙලා තිබෙන මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි මේ 2013 වර්ෂයේ ඉඳන් මේ විදිහට දෙමළ භාෂාව ඉගැන්වීමේ පාඨමාලාවක් ආරම්භ කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශ සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය සහ අනිත් නිලට් කියන ආයතනය එකතු වෙලා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට කලින් අවුරුදු 2ක හෝ 3ක ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ද්‍රවිඩ භාෂාව නිලට් කියන ආයතනයෙන් ඉගෙනගෙන තියෙනවා. ඔවුන් මේ වන විට අපිට අවුරුද්දක් වැඩිමහල් වෛද්‍යවරුන් අවුරුද්දක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් මේ වන විට සීමාවාසික පත්වීමේ යෙදිලා ඉන්න සීමාවාසික පුහුණුවේ යෙදිලා ඉන්න වෛද්‍යවරුන් ඉතාමත් සාර්ථකව උතුරු පළාතේ, උතුරු නැගෙනහිර පළාතේ සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල රෝහල්වල සේවය කරනවා. ඒ වගේම ඒ සීමාවාසික වෛද්‍යවරයෙක් ළඟට ද්‍රවිඩ භාෂාව කතා කරන, ද්‍රවිඩ භාෂාව පමණක් කතා කරන විශේෂයෙන්ම රෝගියෙක් ආවහම ඒ රෝගියාගේ රෝගී තත්ත්වය පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව මේ තාක් කිසිදු මා දන්නා තරමින් මේ තාක් කිසිදු පැමිණිල්ලක් රෝගියෙක් විසින් සිදු කළා නැහැ. වෛද්‍යවරයාට මේ භාෂාව ප්‍රශ්නේ හින්දා මේ රෝගය හඳුනා ගන්න බැරි වුණා කියලා. ඉතින් ඉදිරියේදී මේ වගේ මේ විදිහට අපිට භාෂාව උගන්වන මේ වැඩසටහන් නැවැත්වීම තුළින් ඉදිරියේදී රෝගීන්ගෙන් පැමිණිලි එන්න පුළුවන්. මේ වෛද්‍යවරයා භාෂාව බැරි හින්දා මට මගේ මේ ලෙඩේ හොයාගන්න බැරි වුණා. මේ ડોක්ටර් දෙමළ දන්නේ නැහැ කියලා
මේ මගේ ලෙඩේ හොයාගන්න ප්‍රමාද වුණා. ඒකින්ද තමයි මේ ලෙඩ මැරුණේ කියලා වගේ පැමිණිලි එන්න ඉඩ තියෙනවා. මේ විදිහට මේ ද්‍රවිඩ භාෂාව උගන්වන වැඩසටහන් නැවැත්වීම තුලින්. ඉතින් අපි මං හිතන්නේ 2009 වසරේ උසස් පෙළ කරපු කණ්ඩායම ඊළඟට මේ නොවැම්බර් මාසේ සීමාවාසික පත්වීම සඳහා යාමට නියමිත වෙලා තියෙන්නේ. අපේ කණ්ඩායමේ 1200කට ආසන්න සංඛ්‍යාවකින් 80 දෙනෙකුට පමණයි මේ වන විට ඒ කියන්නේ මාර්තු මාසයේ මුලදී පැවැත්වුණු එක් වැඩමුළුවකට එක් පුහුණු කිරීමකට පමණයි එක කණ්ඩායමකට පමණයි හැකියාව ලැබුණේ. ඉතිරි 1100 ගානක කණ්ඩායමක් බලාගෙන ඉන්නවා නොවැම්බර් මාසයට කලින් මේ ද්‍රවිඩ භාෂා පුහුණුව ලබා ගන්න. එතකොට මාස 4ක කාලයක් තිස්සේ මේක නැති වෙලා තියෙනවා, නැවතිලා තියෙනවා. අපි 2009 උසස් පෙළ කණ්ඩායම් වශයෙන්ම සීමාවාසික පුහුණුව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටින මේ නොවැම්බර් මාසයේ සීමාවාසික පුහුණුව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටින කණ්ඩායම් වශයෙන් අපි ඉල්ලන්නේ අපිට ද්‍රවිඩ පුහුණුව ලබා දෙන්න ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉස්සර පැවතුණු ආකාරයටම ඉදිරියටත් පවත්වාගෙන යෑම මම හිතන්නේ අපි හැමෝගෙම වගකීමක්. අපි ඒ සඳහා කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කරනවා. මහන්සි වෙලා අවුරුදු 5ක් විශ්වවිද්‍යාලය ඉගෙනගෙන සීමාවාසික පත්වීම කියන්නේ මම හිතන්නේ සීමාවාසික වෛද්‍යවරයෙකුට මාසෙටම දවසක් වගේ තමයි නිවාඩුවක් ලැබෙන්නේ. පැය 24ම මේ වෝඩ් එකේ ඉන්න ඕනේ වෛද්‍යවරය. ඒ වගේ කැපවීමක් කරන වෛද්‍යවරයෙකුට භාෂාව යම්කිසි ආකාරයකින් ප්‍රශ්නයක් වෙනවා නම් ඒක සෑහෙන ප්‍රශ්නයක්. ඒක වෛද්‍යවරයාට ප්‍රශ්නයක් වගේම ඊටත් වැඩිය රෝගියාට ඇති වෙන විශාල ප්‍රශ්නයක්. ඒ වගේම ජාතීන් අතර සංහිඳියාව ගැන වර්තමානයේ කතා වෙනවා ඇහෙනවා. ඉතින් ජාතීන් අතර සංහිඳියාව පවත්වා ගන්න මම දකින විදිහට sannivedana ඉතාමත් වැදගත් අංගයක්. ඉතින් වෛද්‍යවරයා සහ රෝගියා අතර ඒ sannivedana නිවැරදිව පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම මම හිතන්නේ වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමක්. ඒක අපි ඉල්ලන්නේ අපිට මෙම ද්‍රවිඩ භාෂා පුහුණුව කලින් පැවතුණු ආකාරයටම අපේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට පැවතුණු ආකාරයටම ඊළඟට මේ නොවැම්බර් මාසයේ සීමාවාසික පුහුණුවට එක්වීමට ඉන්න අපිටත් ලබා දෙන්න කියන එක.